ආයිබෝවන් මේ YouTube නාලිකාව මගින් මම උත්සාහ කරන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අයත් සිද්ධාන්ත කොටස් ආවරණය කිරීම ඒ වගේම ප්‍රශ්න සහ පිළිතුරු පැහැදිලි කිරීම. ඔබ උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරනවා නම් මේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම උසස් පෙළ කරන දරුවෝ අතරේ මේ channel එක share කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන මාතෘකාව ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට ඇති විභවතා. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට ඇති විභවතා. මේ මාතෘකාව ගොඩක් වෙලාවට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට මාතෘකාවක් වෙලා තියෙනවා රචනා ප්‍රශ්නයක් විදියට. මොනවද ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කරන්න තියෙන හැකියාවන් විභවතා. එතකොට ශ්‍රී ලංකාවේ අපි දන්නවා මහා පරිමාණයෙන් කරන කිරි ගොවිපළවල් තියෙනවා. ඒ වගේම කුඩා පරිමාණයෙන් ගෙවතු ආශ්‍රිතව එහෙම කරන කිරි කර්මාන්තය ඒ විදිහට බෙදිලා තියෙනවා. එතකොට කිරි නිෂ්පාදනයට ඇති විභවතා තමයි මෙතනදී අපි පැහැදිලි කරන්න ඕනේ. ප්‍රශ්නයක් විදිහට ආවට පස්සේ උසස් පෙළ විභාගයට ප්‍රශ්නයක් විදිහට ආවොත් අපි මේ කර්මාන්තය දියුණු කරන්න තියෙන විභවතා පැහැදිලි කරන්න ඕනේ. මොන වගේ හැකියාවන්ද අපි ගාව තියෙන්නේ. එතකොට මෙතනදී පළවෙනියටම අපිට විස්තර කරන්න අවශ්‍ය වෙනවා ඉඩම්. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට තියෙන ඉඩම් මොනවද? එහෙනම් අපි ගාව ඉඩම් තියෙනවද? මෙන්න මේ සම්බන්ධව අපි විස්තර කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි දන්නවා කිරි නිෂ්පාදනය කරන්න අපි ගොවිපළවල වල ගවයන් ඇති කරන්න ඕනේ. එතකොට කිරි මෙතනදී එළ කිරි, මී කිරි මේ දේවල් අයිති වෙනවා. එතකොට එළ ගවයන්, මී ගවයන් ඇති කරන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩකඩ ඕනේ. එතකොට සත්තුන්ට අපි මිදලි ක්‍රමයට හදනවා නම් සත්තු ගිහිල්ලා උලා කන්න ඉඩම් ඕනි. ඒ වගේම තෘණ වර්ග වගා කරලා සත්තුන්ට ගෙනත් දෙනවා නම් සත්තු ඉන්න ගාල් වලට එහෙනම් මේ ක්‍රමයේදීත් අපිට ඒවා වගා කරන්න ඉඩම් ඕනි. එතකොට මූලික අවශ්‍යතාවයක් වෙනවා කිරි නිෂ්පාදනයේදී ඉඩම්. එහෙනම් අපි ගාව තියෙන විභවතා ගැන කතා කරනකොට අපිට කොහෙද ඉඩම් තියෙන්නේ? ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය කරන්න, කිරි නිෂ්පාදනය අපි දියුණු කරන්න අපිට ඉඩම් කොහෙද තියෙන්නේ? එතකොට පළවෙනියටම තේ වතු. එතකොට අපි දන්නවා උඩ රට ඒ වගේම මැද රට ප්‍රදේශවල තේ වගාව කරලා අතෑරපු ඉඩම් තියෙනවා. මෙන්න මේ ඉඩම් වල අපිට පුළුවන් කිරි නිෂ්පාදනයේට සතුන් ඇති කරන්න. එතකොට පළවෙනි එක ඒක. ඉඩම් තියෙනවා. එතකොට අපේ වගාවල් වලට හානියක් වෙන්නේ නැහැ. කෘෂි කර්මාන්තය ගත්තම අපි දන්නවා සත්ත්ව පාලනයට අමතරව භෝග නිෂ්පාදන තියෙනවා. එතකොට මේ නිෂ්පාදනය කරන භෝගවලට හානියක් වෙන්නේ නැති වෙන්න අපිට තේ වතු වල ආන්තික තේ වතු. ඒ කියන්නේ අතෑරලා දාපු තේ වතු අපිට මේකට යොදා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඊට පස්සේ පොල් ඉඩම් තියෙනවා. ඒ වගේම රබර් ඉඩම් තියෙනවා. එතකොට අපි පොල් වගාවල අපි දන්නවා අවුරුදු 5ට පස්සේ අපිට සත්තු ධර්මයට පස්සේ ගවයෝ නිදහස් කරන්න පුළුවන්. පොල් වගාවලට. එතකොට පොල් වගාවට හානියක් වෙන්නේ නැහැ. එතකොට රබර් වගාවලට මේ විදිහට අපිට යොදා ගන්න පුළුවන්. මොකද පොළවේ තනකොළ හැදෙනවා. අපි පොල් වත්තට ගියාට පස්සේ පොල් වගාවට අමතරව පොළවේ තියෙනවා තනකොළ. එතකොට මේ තනකොළ එකක් පාලනය කරගන්න පහසු වෙන්න ඕනේ. එතකොට පොල් වගා හිමියන්ට පුළුවන් මහා පරිමාණ පොල් වගාවලට පුළුවන් පොල් වගාකරුවන්ට සත්ත්ව පාලනය කරන්න. එතකොට ඒ ඉඩම් තියෙනවා. ඒ ඉඩම් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම වියලි කලාපේ ශ්‍රී ලංකාවේ වියලි කලාපේ තියෙනවා ප්‍රයෝජනයට ගත්තේ නැති තනකොළ හැදිලා තියෙන භූමි. එතකොට මේ භූමි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම වියලි කලාපේ තව තියෙනවා විල්ලු, පතන මේ වගේ බිම් තියෙනවා. එතකොට මේ බිම් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපිට කියන්න බෑ වනෝද්‍යාන, අභය භූමි, රක්ෂිත මේවා මේකට ඇතුළත් කරන්න බෑ. මොකද අපි සත්ත්ව පාලනයට යොදාගත්තොත් ඒවා එකක් එතන නීතිමය ගැටලු තියෙනවා. අනිත් එක ඒ පරිසරයේ ප්‍රධානම ප්‍රශ්නේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. මොකද අපි පිටින් සත්තු ගිහින් දැම්මට පස්සේ ඒ පරිසරයේ සමතුලිතතාවය බිඳෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ භූමිය අපිට මෙතෙන්ට සලකන්න බෑ. අපි ගාව තියෙන වනවැස්ම මෙතෙන්ට ගන්න බෑ. වනවැස්ම නැතුව තියෙන ඉඩම් අනිත් භෝගවලට කරදරයක් වෙන්නේ නැති වෙන්න, හානියක් වෙන්නේ නැති වෙන්න යොදා ගන්න පුළුවන් ඉඩම් තියෙනවා අපි ගාව. එහෙනම් ඒ ඉඩම් තියෙන හැකියාව අපි කියන්න ඕනි. රචනා ප්‍රශ්නයකට මේක ආවොත්
අපි කියන්න ඕනේ අපි ගාව ඔය තියෙන ඉඩම් ටික. එතකොට ඒක විස්තර කරන්න පුළුවන්. කිරි නිෂ්පාදනයේට තියෙන විභවතා. ඊට පස්සේ සත්ව ආහාර. අපි දන්නවා ශ්‍රී ලංකාවේ කියන්නේ භෝග නිෂ්පාදනය හොඳටම කරන රටක්. එතකොට කෘෂිකාර්මික රටක්. එහෙනම් මේ භෝග නිෂ්පාදනය හොඳටම කරනවා. අපිට පුළුවන් ගොයම් වල අතුරු ඵලයක් වෙනවා පිදුරු. එතකොට වී වගාවේ අතුරු ඵලයක් විදිහට පිදුරු අයින් කරනවා. මේ පිදුරු ඊට පස්සේ බඩේරිඟු වල අවශේෂ ද්‍රව්‍ය මේවා සත්තුන්ට ආහාර විදිහට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පොල් කර්මාන්තයෙන් පොල් පුන්නක්කු අතුරු ඵලයක් විදිහට එනවා. මේ පොල් පුන්නක්කු යොදා ගන්න පුළුවන්. ඒ වගේම තල සෝයා වල පුන්නක්කු මොකද තෙල් නිෂ්පාදනයෙන් එන පුන්නක්කු සත්ව ආහාර විදිහට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ උපකර්මාන්තේ සීනි කර්මාන්ත ශාලාවලින් අතුරු ඵලයක් විදිහට හැදෙනවා මොලැසස්. මේ මොලැසස් යොදා ගන්න පුළුවන් සත්ව ආහාර විදිහට. එතකොට මේ කෘෂි කර්මාන්තයේ අතුරු ඵල විදිහට ඒ වගේම සහල් කර්මාන්ත ශාලාවල සහල් මෝල් වලින් සහල් වල නියුඩු එළියට දානවා. එතකොට ඒවා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් සත්ව ආහාර විදිහට. එතකොට මේ කෘෂි කර්මාන්තයේම අතුරු ඵල අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් එතන විභවයක් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා තනකොළ වර්ග. තනකොළ වගා කරන්න පුළුවන් ඉඩම් ගැන මම කතා කරා. ඒ වගේම විවිධ තනකොළ වර්ග තියෙනවා ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වවලට දේශගුණික තත්ත්වවලට ඔරොත්තු දෙනවා. ඒ වගේම ඉපිල් ග්‍රිසීඩියා ඒ වගේ රනිල ශාක වර්ගත් තියෙනවා. එතකොට මේවා සත්තුන්ට දෙන්න පුළුවන්. ඒ ආහාර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ වාරි මාර්ග පද්ධතිවල අපි දන්නවා ඇල මාර්ගවල වැව්වල ඒ වගේම පාරවල් වල දෙපැත්තේ එලිමහන් භූමිවල මේ වගේ තෘණ වර්ග තියෙනවා. එතකොට මේවා සත්තුන්ට උලා ගන්න දෙන්න පුළුවන්. උලා ගන්න දෙන්න බැරි තැන් වල ඒවා අපිට පුළුවන් සත්තුන්ට කපලා ගිහිල්ලා දාන්න. එතකොට මේ විදියට ආහාරවල විභවතාවයක් තියෙනවා. සත්තුන්ට ආහාර දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒකත් කිරි නිෂ්පාදනය කරන්න තියෙන විභවතාවයක්. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්න අවශ්‍ය වෙන සත්ව ආහාර විශාල ප්‍රමාණ වලින් තියෙනවා. ඊට පස්සේ වෙළඳපොළ. අපි දන්නවා යම්කිසි නිෂ්පාදනයක් කරොත් ඒක අපිට අඛණ්ඩව කරගෙන යන්න අනිවාර්යයෙන්ම වෙළඳපොළක් තියෙන්න ඕනේ. එතකොට වෙළඳපොළෙන් අපිට සහයෝගයක් හම්බ වෙන්න ඕනේ. මොකද අපි කරන නිෂ්පාදනය අපිට විකුණ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්න හොඳ වෙළඳපොළ තියෙනවා. එතකොට මී කිරි වලට ඊට පස්සේ කිරි පිටි වලට යෝගට් වලට චීස් මේ වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද ඉල්ලුමට හරියන්න සැපයුමක් අඩුම තරමේ සැපයුමක්වත් දෙන්න බැරි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇතුලේ ඒකින්ද ගොඩක් ඒවා පිට රටවල් වලින් ගෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් හොඳ වෙළඳපොළකුත් තියෙනවා. නොඅඩුව අපිට කරන කිරි නිෂ්පාදන විකුණ ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඒකත් විභවතාවයක්. අපිට කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්න තියෙන හැකියාවක්. එහෙනම් වෙළඳපොළ. ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහය. කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්න හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති තියෙනවා. එහෙනම් රජයේ ප්‍රතිපත්තිය අපේ රට කිරි වලින් ස්වයං පෝෂිත කරන්න ඕනි කියන තැන තියෙන්නේ. එහෙනම් රජයෙන් ඒකට ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන නඩත්තු කරනවා. එතකොට රජයේ ව්‍යාප්ති සේවාවල් මේ වගේ ඊට පස්සේ සමහර වෙලාවට සහනාධාර මේ වගේ ගොඩාක් වැඩපිළිවෙළවල තියෙනවා. එහෙනම් රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා. එහෙනම් ඒ සම්බන්ධ ප්‍රශ්නකුත් නැහැ. එතකොට ඒකත් අපි ගාව තියෙන විභවතාවය. ඊට පස්සේ දැනුම. එතකොට අපි දන්නවා මේ කිරි කර්මාන්තයට කිරි නිෂ්පාදනය වැඩි කරන්න අපි ගවයන් නැති කරන්න ඕනේ. එතකොට මේ ගවයන් නැති කරන්න අවශ්‍ය වෙන දැනුම ගොවියන් ගාව ගොඩක් වෙලාවට තියෙනවා. එතකොට ගොවියෝ ගාව නැත්තම් ඒකට ව්‍යාප්ති සේවයක් තියෙනවා රජයේ. මේ ව්‍යාප්ති සේවය හරහා දැනගන්න පුළුවන්. ඊට පස්සේ පශු වෛද්‍යවරු ඉන්නවා. මේ පිළිබඳව ඉගෙනගත්ත විශේෂඥයෝ ඉන්නවා. එතකොට මේ විදිහට ලොකු දැනුමක් තියෙනවා. රට ඇතුලේ තියෙනවා. සත්ත්ව නිෂ්පාදන හා සම්බන්ධ කිරි නිෂ්පාදනය හා සම්බන්ධ ලොකු දැනුම් ප්‍රමාණයක් තියෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒකත් අපි ගාව තියෙන විභවතාවයක් මේ කිරි කර්මාන්තය දියුණු කරන්න. ඊට පස්සේ ශ්‍රමය. අපි දන්නවා රැකියා විරහිත ගොඩාක් පිරිසක් ඉන්නවා. රැකියා විරහිත මිනිස්සු ගොඩාක් ඉන්නවා. එතකොට මේ කට්ටියගේ ශ්‍රමය අපිට
මේ සත්ත්ව පාලනයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ කිරි නිෂ්පාදනයේ ඉහළ දැමීම හරහා. එතකොට මේ කිරි නිෂ්පාදනය ඉහළ දාන්න වැඩියෙන් සත්තු අපිට හදන්න වෙනවා. එතකොට සත්තුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. මේවා කරනකොට අනිවාර්යයෙන්ම ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ ශ්‍රමය නොඅඩුව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ ඇතුලේ. මොකද රැකියාව විරහිත විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ කට්ටිය අපිට මේ කිරි කර්මාන්තයට ගන්න සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ දේශගුණය. සත්තුන්ට කිරි ගවයන්ට හොඳ දේශගුණික තත්ත්වයක් ශ්‍රී ලංකාව ඇතුලේ තියෙනවා. එතකොට ඒ ගව විශේෂයට අවශ්‍ය වෙන උෂ්ණත්වය, ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය ආර්ද්‍රතාවය, කොච්චර එලෙවේෂන් එකකද උච්චත්වයකද මේ ඕනි දෙයක් සත්තුන්ට ගැළපෙන විදිහේ දේශගුණයක් අපිට දෙන්න පුළුවන් එක එක ප්‍රදේශ තියෙනවා. එතකොට ශ්‍රී ලංකාව ඇතුලේ දේශගුණයක් හොඳ තත්ත්වයක තියෙනවා කිරි නිෂ්පාදනය ඉහළ දාන්න. එතකොට මෙන්න මේ හේතු නිසා ගොඩාක් අපිට විභවයක් තියෙනවා, ලොකු විභවයක් තියෙනවා. මේ හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා කිරි නිෂ්පාදනය ඉහළ දාන්න. එතකොට කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න ලොකු විභවතා ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ හරහා රටේ කිරි නිෂ්පාදනය ඉහළ දාන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය කරන්න තියෙන විභවතා. එතකොට ප්‍රශ්නයක් ආවොත් උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේට එන්නේ රචනා ප්‍රශ්නයක්. එතකොට රචනා ප්‍රශ්නයක් ආවොත් මේ විදිහට එකින් එක